අයිබෝන් පුතේ අපි අද රචනාවක් කතා කරන්නයි මේ සූදානම. ඔයගලගේ ශිෂ්‍යත්ව විභාගයට මේ මාතෘකාවත් වැදගත් වේවි. ඒක නිසා අපි බලමු මෙන්න මේ විදිහේ මාතෘකාවක් ආවොත් අපි කොහොමද මේකට කරුණු ගොනු කරන්නේ කියලා. හරි? මුහුදු වෙරළ අපේ 3 වසරේ පොතේ තියෙනවා මුහුදු වෙරළට චාරිකාවක් කියලා. එහෙනම් මේකේ තියෙනවා මුහුදු වෙරළට ගියාය දැක්ක දුටු දේ. එහෙනම් මුහුදු වෙරළක් කියන්නේ මොකක්ද කියන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. කුමක්ද මුහුදු වෙරළ? කුමක්ද මුහුදු වෙරළ? උදාලා දන්නවා මුහුදු වෙරළ කියන්නේ මුහුද නෙමෙයි මුහුද බලන්න අපි යන්නේ වෙරළට. වැවක නම් වැව කන්දිය. නැත්තම් තාවුල්ල. වැව් තාවුල්ල කියන්නේ ඒ සීමාවක් තියෙනවා. වැව නෙමෙයි වැව් තාවුල්ල කියන්නේ. වැව නෙමෙයි වැව් තාවුල්ල කියන්නේ. වැකන්ද කියන්නේ වැව නෙමෙයි. හැබැයි වැවේ කොටසක්. එහෙනම් මුහුදු වෙරළ කියන්නේ මුහුද නෙමෙයි මුහුදේ කොටසක්. ඒතර මුහුදු වෙරළ හැදිලා තියෙන්නේ. වැව් තාවුල්ල නම් තියෙන්නේ කොහමද? ඔය මොනවද වැටකයා පඳුරු ගස් වන රක්ෂිත වලින් සැදුම්ලත් කොටසක් තමයි වැව් තාවුල්ල කියන්නේ. එහෙනම් මුහුදු වෙරළ කියන්නේ මොනවද? සුදු වැලි තලාව. සුදු වැලි තලාව. ඊට පස්සේ මුහුදු වෙරළ දිය රළ ඇදිලා එනවා අය යනවා. අපි ඉන්නේ හරිම සුන්දරයි. අර සුදු වැලි තලාවේ හිටන් ඉන්නකොට මුහුදු රළ එනවා අය යනවා. රළ එනවා රළ එන කල රළ යන කල. අපි සතුටින් බලන් ඉන්නවා. රළ මුහුදු රළ. ඊට පස්සේ මුහුදු රළ. තව වැලි තලාව මුහුදු රළ. තව මොනවද? කවඩි සිප්පි කටු. කවඩි සිප්පි කටු. කවඩි සිප්පි කටු. කවඩි සිප්පි කටු. තව සීත සුළඟ. සීත සුළඟ. දීවර යාත්‍රා. දීවර යාත්‍රා. මේ පොත ගත්තාම ඔයාලට තියෙනවා මේකෙන් 3 ශ්‍රේණියේ මුහුදු වෙරළට චාරිකාවක්. ඕන් ඔය කාරණා ටික මේකේ තියෙනවා. සුළඟ තියෙනවා, රැලි තියෙනවා, ඊට පස්සේ සුදු වැලි තලාව තියෙනවා, කවඩි සිප්පි කටු තියෙනවා, ඊට පස්සේ වැලි මාලිගා. ළමයි වැලි මාලිගා තරනවා. ඔන්න කරුණු ටික තියෙනවා දැන්. අපිට ගොනු කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන් පුතේ උක්තයක් අවශ්‍යයි. උක්තයක් අවශ්‍යයි. ඇයි හේතුව? උක්තාක්‍යත ගලපා කියලා තමයි අපිට දෙන්නේ. මුහුදු වෙරළ යන මාතෘකාවට උක්තාක්‍යත ගලපා වාක්‍ය තුනක්. ඒකම ආක්‍යාතේ. ආක්‍යාතේ. මෙන්න වෙයි මුහුදු වෙරළ මේකේ කාලයක් නැහැ. ඇයි වර්තමානයේ තමයි ලියන්න වෙන්නේ. මුහුදු වෙරළ ගැන වර්තමාන කාල වාක්‍ය තුනක් අපි ලියන්නේ. වෙයි, දෙයි, මුහුදු වෙරළ අපට ලබා දෙයි, කරයි. ඔන්න අවසන් ක්‍රියා. වෙයි, දෙයි, කරයි. ඕනනම් අප්‍රාණ වාචි නිසා තිබෙයි ඇත කීවත් ඔකට හරියක් ලැබෙයි. ඔන්න අවසන් ක්‍රියා. අනිවාර්යයෙන්ම මෙන්න මේ ආඛ්‍යාතයක් සහ උක්තයක් වාක්‍යයක තියෙන්න ඕනේ. එහෙනම් උක්ත වෙන්නේ මොකක්ද? මුහුදු වෙරළ. උක්ත වෙන්නේ පුතේ මුහුදු වෙරළ. මුහුදු වෙරළ. ඔන්න කාරණාව ඉවරයි. දැන් තියෙන්නේ ඔයාට මේක ගොඩ දාගන්න වාක්‍ය තුනක් ලියන්න. කොහොමද ලියන්නේ? මුහුදු වෙරළ සුදු වැලි තලාවකින් පිරී තිබෙයි. හැඩවේ. මුහුදු වෙරළ සුදු වැලි තලාවකින් පිරී තිබේ. එහෙම නැත්තම් පෙනන තෙක් මානේ. ඔන්න අපි මුහුදු වෙරළ අතෑරියා කොයි තැනකට කොයි වෙලේ හරි ගන්නවා.
පස්සේ හැබැයි පටන් ගන්න කියලා එකක් නැහැ මුහුදු විරලේ. උක්තේ වාක්‍ය කොහේ හරි දැනක ඉන්න ඕන කියන එක කියන්නේ. උක්තේ වාක්‍ය කොහේ හරි දැනක ඉන්න ඕන කියන එක කියන්නේ. හරි? එක එක්කෝ උක්තේ මෙතන අවසන් ක්‍රියාවක් අගට. එහෙම නැත්නම් මෙහෙම විස්තර කරන් ගිහිල්ලා උක්තය මැදට දාලා හෝ අවසානට දාලා අවසන් ක්‍රියාව දානවා. ඔයාලට පැහැදිලි ඇති මම මේ කරපු වැඩේ. නැවතින් ඉතිදක් තියන්න. එහෙනම් ඔන්න උක්තය මැදට දාන්න යන්නේ. පෙනෙන තෙක් මානේ විහිදී ඇති සුදු වැලි තලාවකින් මුහුදු වෙරළ පිරී තිබෙයි, හැඩ වෙයි, ලස්සන වෙයි, අසිරිමත් වෙයි. ඒ වචන දාන්නත් පුළුවන්. දෙක නිරතුරුවම ඇදී එන රළ වලින් මුහුදු වෙරළ සේදී යයි පිරිසුදු වෙයි, අලංකාර වෙයි. දිය රළ වලින් මුහුදු වෙරළ හැඩ වෙයි, ලස්සන වෙයි, අසිරිමත් වෙයි. අසිරිමත් කියන වචනේ කිව්වත් ඕකට කමක් නැත. ඊළඟට ඔන්න මුහුදු වෙරළ කියලා පටන් ගත්තේ නෑ අපි. තැන්න විසිරුණු කවඩි සිප්පි කටු වලින් මුහුදු වෙරළ හැඩ වෙයි, ලස්සන වෙයි, අලංකාර වෙයි, පිරී තිබෙයි. අසිරිමත් අලංකාර කියන වචනේ ඕනම නැහැ. හැබැයි කිව්වත් වරදක් නැහැ. ඕන තැන් තියෙනවා මේකේ. මම ඊළඟ මාතෘකාවෙන් කියලා දෙන්නම් ඒක. රයිට් එහෙනම් ඔන්න මගේ ඩියුටි ඉවරයි. දැන් පුතාලට කරන්න පුළුවන් මේ වැඩේ. එහෙනම් ඔබේ ශිෂ්‍යත්ව ජයග්‍රහණය සඳහා මේක උදව්ව වේවි. ලියලා තියාගන්න ඔබේ රචනා පොතේ මෙන්න මුහුදු වෙරළ. මම වීඩියෝ විදිහට ඔයාලට දෙන රචනා ඔයා සටහන් කරලා පොතේ තියාගන්න. ඔයාලට ශිෂ්‍ය විභාගෙට මේක උදව් වේවි. ඉදිරියේ පෙරහුරු විභාග වලට මේක උදව් වේවි. දැන් අපි මුහුදු වෙරළ කිව්වනම් මේකට දාගන්න ගෙවත්ත, මේකට දාගන්න මල්වත් ඕන එකක් දාලා මේ විදිහට කරුණු ටික අරගත්තා. ගෙවත්ත කිව්වොත් සුදු වැලි තලාව කියන්න එපා, මුහුදු රළ කියන්න එපා, කවඩි සිප්පි කටු කියන්න එපා. කටපාඩම් කරගත්තොත් වෙන්නේ ඒක. එතකොට ගෙවත්තේ තියෙන කරුණු ටික මෙතෙන්ට ගොනු කරගන්න. එහෙනම් උක්තේ ගෙවත්ත කරන්න අවසන් ක්‍රියාව වෙයි දේ කරයි තිබී ඇත කියලා ලියන්න. මෙයා පොදු ක්‍රියාව. හරි නේද? එහෙනම් වාක්‍ය තුනක් ලියනවද? ලියලා ඔබගේ දැනුම වැඩි කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා. අයබෝල්.